අද දවසෙන් ටිකක් පොඩි වීඩියෝ එකක් අරගෙන ඉන්න වෙලාවක් හම්බුණා. අද ඉරිදා දවසක්. අද ටිකක් බිසි දවසක්. මොකද පුතාගේ ටූර්නමන්ට් එකකට අපි දවස් 3කට යනවා. ඉරිදට සාමාන්‍යයෙන් සෑම් වැඩනේ. ඉතින් ඔය කලාතුරකින් තමයි එයා ඔහොම ඉරිදට නිවාඩු. ඉතින් අද යන නිසා අපි හිතුවා ෆැමිලි එකත් එක්කම අපි දවල්ට තමයි යන්න දාගත්තේ. ඉතින් උදේ චර්ච් ගියා නම් හොඳයි කියලා. මොකද සෑම්ට යන්න හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා පුතාගේ ටූර්නමන්ට් එක පටන් ගන්නේ හෙට. නමුත් අපි ඊට කලින් දවසේ යනවා. මොකද නැත්තම් පැය 2:00ක ඩ්‍රයිව් එකක් තියෙනවා. පොඩි අයත් අරගෙන ස්ට්‍රෙස් එකේ යන්න අමාරුයිනේ. ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. දවල්ට යන්න කලින් කරන්න ගේ හොඳට අස් කරලා පොඩි කෑම වගේක් හොයාගන්න තියෙනවා. ඉතින් සෑම්ට මේ වගේ chance එකක් හම්බ වෙන කලාතුරකින් යාට චර්ච් යන මං හිතුවා ඉතින් යාව එකගෙන යනවා කියලා. කොහේ හරි යන්න ගියාම මෙයාව තමයි අඳගෙන එළියට ගන්න අමාරුම එක්කෙනා. ඉතින් අපි චර්ච් එකට ආවා. අද ගොඩාක් සර්ප්‍රයිස්. මොකද තාත්තා මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ එයාටවත් මතක දන්නේ අන්තිමට චර්ච් ගියපු දවස. අද ඇවිල්ලා චර්ච් එකට. ඉතින් මට හරි සතුටුයි. දුවලා දෙන්න නිසා අපි හැමෝම දෙවියන් වහන්සේට ගොඩාක් ලං වුණා. සෑම් කිසිම දෙයක් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. යම් කිසි අපේ ජීවිතවල වෙච්ච ලොකු වෙනස්කම් නිසා දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ආවා. මේ වීඩියෝ එකේ මට තියෙනවා චූටි ටෙස්ටමනි එකක් ෂෙයා කරගන්න. අද මම හිතන්නේ මේ ජූනි 19ද කොහෙද? අද තිබුණා මේ තුල දෙන්නට බ්ලඩ් ටෙස්ට් එකක්. බ්ලඩ් ටෙස්ට් දෙකේම ඒ දෙන්නගේ මේ කොලෙස්ටරෝල් ලෙවල් එක, ෆැට් ලෙවල් එක වැඩි කියලා කතාවක් කිව්වා. ඒ නිසා ඒ දෙන්නගේ කෑම බීම මම ගොඩාක් මේ මාර මේ කෑම බීම හැමදේම දුන්නේ නැහැ. මම ඒගොල්ලන්ට ගොඩාක් තෝරලා බේරලා තමයි කෑම බීම දුන්නේ. ડોක්ටර් එහෙම කිව්වට මට ලොකු විශ්වාසයකින් මම ප්‍රේ කරා ජේසුස් වහන්සේට. මම විශ්වාස කරනවා අද ටෙස්ට් එකේ මිරකල් නිවුස් එකක්. කිසිම විදියක අර කලින් තිබ්බ කිසිම දෙයක් නැහැ. සම්පූර්ණ නෝමල් රිපෝට් එකක් මම විශ්වාස කරනවා. මොකද මම දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඉදෙන්න හැමදාම ප්‍රේ කරනවා. මම හරියට විශ්වාස කරනවා ජේසුස් වහන්සේගේ නාමයේ විතරක් තියෙනම පවර් එක. දෙවියන් වහන්සේගේ මේක කරන්නේ රිපෝට් එන්න කලින්. අද ජූනි 22 මම ඊට කලින් ජූනි 19 වීඩියෝ එකක් කරලා තිබුණා මගේ දුවලා දෙන්නගේ බ්ලඩ් ටෙස්ට් එක ගැන. මම මේක ගැන කලින් කියලා තිබුණේ නැහැ. ඒගොල්ලොන්ගේ මාස 6කට 7කට විතර ගත්ත බ්ලඩ් ටෙස්ට් දෙකම ඒගොල්ලොන්ගේ කොලෙස්ටරෝල් ලෙවල් එකයි ඒගොල්ලොන්ගේ ෆැට් ලෙවල් එකයි ඔහොම ගොඩාක් හයි කියලා කිව්වා. ඒකට ඒ කියන්නේ පොඩි ළමයිගේ මගේ පීඩියට්‍රිෂියන් කිව්ව විදිහට එයා දැකලා නැහැ කියලා. ඒ තරම් හයි. ඒ නිසා මේ මම ඒගොල්ලන්ට පොඩි දෙන්නට මම ගොඩාක් ස්ට්‍රික්ට් ඩයට් එකක් තමයි තිබුණේ මට. එදා ඉඳලා මං හිතාගත්තා මම මගේ දුවලා දෙන්නට මම ප්‍රේ කරනවා කියලා. මේ දෙන මගේ ගාව නිදි. මට දැන් තමයි නිවුස් එක හම්බුනේ. ජේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ all glory to him. හැමදාම මම මගේ දරුවෝ දෙන්නට මම ප්‍රේ කරා. මේ රිපෝට් නෝමල් වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. පීඩියට්‍රිෂියන් මට කිව්වා එයා හරි සර්ප්‍රයිස්ලු එච්චර හයි ලෙවල් එකක තිබිලා ඒක සම්පූර්ණ නෝමල් වෙලා කියලා. මට තාම ලෙටර් එක නම් ආවේ නැහැ.
මට ඒක ප්‍රූව් කරන්න හරි පෙන්වන්න හරි ඉතින් මං ජේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ජේසුස් වහන්සේ කියන්නේ මිරකල්. දෙවියන් වහන්සේ අදටත් ජීවත් වෙනවා. එදා කරපු මිරකල්ස් අදටත් ජේසුස් වහන්සේ කරනවා. කාටත් කියලා තිබුණෙත් නැහැ. මගේ ගෙදර විතරයි මම YouTube එකේ කාටත් කියලා තිබුණ නැහැ මේ ගැන. මට අද හරි සතුටු දවසක්. ඒ විදිහටම කවදා හරි මගේ දරුවෝ දෙන්නගේ බෙහෙත් සම්පූර්ණ නැවතෙන දවසක් එනවා. ඒගොල්ලෝ නවත්තන දවසක් එනවා කියන විශ්වාසෙත් ඒ විදිහටම තියෙනවා. ඒකත් කවදා හරි වෙයි. මේ තියෙන්නේ මාස 7කට විතර කලින් ගත්ත රිපෝට් එක. මේකේ තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝගේ high කියලා above the adult normal range කියලා තියෙනවා. මේ තියෙන්නේ ජූනි 19 මේ අවුරුද්දේ ගත්ත රිපෝට් එක. මේව නම් මට තේරෙන්නේ නැහැ. මේ තියෙන්නේ පරණ රිපෝට් එක. මේ තියෙන්නේ අලුත් රිපෝට් එක. පළවෙනි රිපෝට් එක ගත්තේ ගිය අවුරුද්දේ. මම හිතන්නේ මාස 6කට පස්සේ තමයි ආයේ මේක ගත්තේ. මේ රිපෝට් එකත් බ්ලඩ් ටෙස්ට් එක ගන්න කියලා මම තමයි රික්වෙස්ට් කරේ. බ්ලඩ් ටෙස්ට් ડોක්ටර් කිව්වා මේ තාරි මම ගන්න නෙමෙයි හිටියේ. මොකද එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා ඩයට් එක ඒගොල්ලොන්ගේ තියාගෙන හිටියත් මේක මේ කන්ඩිෂන් එකකින් එන නිසා එහෙම කිසි වෙනසක් වෙන්නේ නැහැ තාරි. වැඩි වුණත් බෙහෙත් මේගොල්ලොන්ට දෙන්න නැහැ මේ වයසට. එහෙම කියලා කිව්වා. මං ඉතින් ගණන් ගත්තේ නැහැ. මගේ දැඩි ඉල්ලීම මොකද මගේ හිතේ විශ්වාසය තියෙනවා මගේ දෙවියන් වහන්සේට මම ප්‍රේ කරනවා. මම දැන මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ දෙවියන් වහන්සේ ගැන. ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් එක ගන්න ඕන වෙන්න තියලා තමයි ડોක්ටර් කිව්වේ එහෙම වෙනසක් වෙනවා කියලා මං හිතන්නේ නැහැ තාරි එහෙම කියලා. මං ඉතින් 7-5කටවත් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ කිව්වා බ්ලඩ් ටෙස්ට් එක අරගෙන මේ මොන හරි කන්සර්න් එකක් තියෙනවා නම් විතරයි මං කෝල් කරන්නේ. නැත්තම් සාමාන්‍ය විදියට ඔයාලට ලෙටර් එක එවනවා කියලා. ඊට පස්සේ ડોක්ටර් කෝල් කරා. ඊට පස්සේ යාට හරි හැපි. එයා කිව්වා මට හිතා ගන්න බෑ මේගොල්ලොන්ගේ මේ දෙන්නගෙම ඒ ඔක්කොම නෝමල් තාරි කියලා කිව්වා. මං ඒ වෙලාවේ කිව්වා ડોක්ටර් මම මිරකල් නිවුස් එක බලාපොරොත්තුෙන් හිටියා. මං ඒක තමයි ප්‍රේ කරේ. මට හරි සතුටුයි කියලා. ඩයට් එක මෙහෙමයි. එයා පළවෙනි රිපෝට් එක ගන්නකොට ඒගොල්ලෝ බිව්වේ කිරි. කිරි පැය 4ට වගේ ඒගොල්ලෝ ගොඩක් කිරි. මොකද ඒගොල්ලෝ කෑවේ හරිම පොඩ්ඩයි. ඒකත් අර ඒ කාලේ ඒගොල්ලෝ කෑම පටන් ගන්න කාලේ. මට මතක විදිහට. ඒගොල්ලන්ට මම කෑම පරක්කු වෙලත් නේ පටන් ගත්තේ. ඉතින් මම කිසිම ඒගොල්ලන්ට කොහොමත් ඒ කාලෙත් දුන්නේ නැහැ තෙල්ල නම්මනම් කොහොමත් දුන්නේ නැහැ. කෑවෙත් බොහොම පොඩ්ඩයි ඒගොල්ලෝ. කෑවෙත් නෑ එක එළවලයි පළතුරුයි එකක් වගේ එහෙම තමයි. කිරි බොන එක ඒගොල්ලෝ පටන් ගත්තේ මාස 2 ඉඳලා. ඒගොල්ලෝ කිරි බොන්නේ. ඉතින් දැන් මේ රිපෝට් එක ගන්නකොට ඒගොල්ලොන්ගේ ඔය වෙනස ඇති වෙලා තිබුණේ මේ රිපෝට් එකට කලින් ගත්තු රිපෝට් දෙකේ. මොකද ඉස්සර ඒගොල්ලෝගේ මාසෙන් මාසෙට ගත්තානේ. ලේටෙස්ට් කරානේ. කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඔය මේ රිපෝට් එකට කලින් රිපෝට් දෙකේ තමයි ඔය කේස් එක ඇවිල්ලා තිබුණේ. ඉතින් දැන් මේ රිපෝට් එක ගන්නකොට ඒගොල්ලෝ කනවා. ඒගොල්ලෝ කිරිත් බොනවා. එතකොට ඕක සාමාන්‍යයෙන් මට හිතන විදියට ඕක ඉතින් ඔයිට වැඩිය සමහර වෙලාවට වර්ස්ට් වෙන්න එපා. ඔක නෝමල් තත්ත්වයට එන්න විදිහක් නැහැනේ. මොකද ඒගොල්ලෝ කලින් රිපෝට් එක ගන්නකොට මේ විදිහටවත් කෑවේ නැති ළමයි. දැන් සාමාන්‍යයෙන් හොඳට කනවත් එක්කනේ. ඉතින් මම විශ්වාස කරනවා මේක දෙවියන් වහන්සේගේ තව මිරකල් එකක් කියලා. ඉතින් මට හිතුණා මගේ මේ ටෙස්ටිමනි එක මම ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ડોක්ටර්ට දෙන්න උත්තරත් නැහැ. තාරි මට හරි
හරිම සතුටුයි ඔක්කොම normal මේ I'm very very surprised කියලා කිව්වා. දෙතුන් පාරක් විතර ඒක කිව්වා. මොකද ඒගොල්ලන්ට බෙහෙතුත් නැහැනේ ඒකට දෙන්න. ඉතින් මම්මගේ දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් මේ report එක බලන කවුරු හරි මේවා ගැන දැන් මට තේරෙන්නේ නැහැ මේ report ගැන. තේරෙන කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලෝගේ ඒකේ මොකක්ද ඔයගොල්ලොන්ට හිතන දේ කියලා දාන්න. තේරෙන කවුරු හරි ડોක්ටර් කෙනෙක් මම දන්නේ නැහැ. ඉතින් බලනවා නම් තේරෙන කවුරු හරි මේ කොලෙස්ටරෝල් ලෙවල් එකේ ඒ වෙලා තියෙන වෙනස් වීම. ඉතින් ඕක තමයි. අනේ ඉතින් මගේ දිග කතාව අහගෙන හිටියට ගොඩාක් ස්තුතියි. දැන් ඉතින් මේ ආයි ඉරිදා කතාව. දැන් මේ චර්ච් ගිහිල්ලා ඇවිල්ලා දඩිපිඩි ගාලා අපි ගිහිල්ලා අද රෑටයි හෙටයි දුවලට මේ පැටි එක හදනවා. මේ තම්බපු මාළුයි මේකේ ගොඩාක් එළවලු තියෙනවා. එළවලුයි චීසුයි දාලා. මම මේක ඒගොල්ලොන්ට බතුයි ගොඩක් වෙලාවට පරිප්පු එහෙම එක අනලා දෙනවා. ඒගොල්ලෝ හරි ආසයි. මොකද මම ඒගොල්ලොන්ට ගෙදරින් කෑම ගොඩක් හදලා දෙන්නේ එළියෙන් දෙන්නේ පැකට් එහෙම බොහෝම කලාතුරකින් තමයි දෙන්නේ. අම්මලත් ආවා චර්ච් ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ටත් උදේ කෑම හැදුවා මං. අම්මා මේ දෙන බලා ගන්න අතරේ මට ගොඩාක් වැඩ තියෙනවා ඉවර කරගන්න. යදෙනවා මේ තාත්තිගේ ජාලා සෙරපු කන දෙන්න ටුටි දෙන්නේ අම්මි. මුටි ගියලි. චී අක්කි. Ta. Come here. Hey. Come here. Baby. අම්මා හිටපු වෙලාවේ ඔක්කොම වැඩ ඉවර කරගත්තා. ගේ වැකියුම් කරලා ඔක්කොම පැක් කරලා ඔක්කොම ඉවර කරගත්තා. අපි ඉන්න තැන ඉඳලා අපිට ට්‍රැවල් කරන්න තිබ්බා පැය දෙකක් මම දැන් 2:00 විතර ඇති නෙල්සන් වලට. කාර් සීට් එකේ මෙයා ඉන්නෙම නැහැ. හරිම වදයක් අපි විඳිනවා. කාර් සීට් එක ප්‍රෑම් එක නංගි පොඩ්ඩක්වත් ඒ බෙල්ට් එකට කැමති නැහැ. මේ අපි නවත්තන තැන නෙල්සන් යනවා නම් අපි මෙතන අනිවාර්යෙන් නවත්තනවා. මේගොල්ලොන්ටත් බ්‍රේක් එකක් දෙන්න එපයි. පොඩ්ඩක් එළියට අරගෙන හුලන් ටිකක් වද්දගෙන. ඉතින් ඒගොල්ලොන්ට වැඩිය මට අමාරුයි. මට පොඩි කාලේ ඉඳලා තියෙනවා ට්‍රැවල් සික් එකක්. මට යන්න අමාරුයි. මාරම අමාරුයි. ගිය පාර වාහනේ බොක් ගාලා දැම්මා. සෑම ඊට පස්සේ මට මේ බෑග් එක හොයලා දුන්නා මේ පාර නම් වාහනේ දාන්න නැතුව මේ බෑග් එකට දාන්න කියලා. දැන් ලබන පාර ඉඳලා අර පෙත්තක් හරි මොකක් හරි බීලා යන්න ඕනේ. මට මාරම අමාරුයි. මේක පොඩි කාලේ ඉඳලා මට තියෙන ප්‍රශ්නයක්. මේ තියෙන්නේ නෙල්සන් වල අපි නැවතලා හිටපු මොටෙල් එක. ටීම් එකේ භාගයක් ඉන්න නිසා ඉතින් මේ මොටෙල් එකම අපිත් බුක් කරා. ඔන්ලයින් බැලුවාම ඒක ඔන්ලයින් බුක් කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අපි කෝල් කරලා කියනකොට එක ගාණක් කියලා අපි මොටෙල් එකට ආවට පස්සේ 900 ගාණකට කිට්ටු වෙන්න ගෙව්වා. ඉතින් අපිට ප්‍රූෆ් තිබුණ නැති නිසා අපි ඒක ගෙවලා හිටියා. අඩුම තරමේ මයික්‍රෝවේව් එකක්වත් නැහැ. ඒගොල්ලෝ හැමදාම වැකියුම්වත් කරන්නේ නැහැ. එච්චර මේගොල්ලෝ මේ සපත්තු වල ජරාව එහෙම තියෙනවා. පොඩ්ඩක්වත් සැටිස් නෑ මොටෙල් එක නම්. මේ දෙන්නට නම් නිකන් රජ මගුල් වගේ වෙන තැනකට ආවා කියන්නේ. ඒ දෙන්නට නිකන් හරි අලුත් දෙයක්. සෑම්ට දුවලා දෙන්න බලාගන්න කියලා මං තේ චුට්ටක් හදන්න චුට්ටක් අයින් වුණා විතරයි ඒ ටිකට කරලා තියෙන වැඩේ බලන්න. මේ කෙල්ල මේ අපේ පොඩි නංගි මේ ඉන්නා නේද? ඇවිල්ලා දඟ මල්ලා. මේ අක්කා ඉන්නවා නේද? එයාට හැඩි කරන්නම තමයි ඕනේ. මේ කබඩ් වල ලොක් එහෙම දාන්න නෑ. අර ඇඳුම් ඔක්කොම ඇදලා. එයාගේ වැඩේ ගිහිල්ලා මොනවා හරි අදිනති අපිත් කටවහගෙන ඉන්නවා. ඉතින් ආසාවනේ. දැන් ෆ්‍රිජ් එක අරින්න ඉගෙනගෙන දැන් ඕක ඇර ඉඳි. මේ ඊළඟ දවසේ උදේ.
මේක ඇතුලේ ඉතින් මොනවත් නැහැනේ මයික් අඩුම තරම මයික්‍රෝවේව් එකවත් නැහැ. ඉතින් අර පල්ලෙහා ෂෙයාර්ඩ් කිචන් එකට තමයි යන්නේ මේගොල්ලෝගේ උදේ කෑම හදාගන්න. වැඩි දෙයක් රෙකෝඩ් කරගන්න හම්බුන්නේ නැහැ. මාර මහන්සි. මොකද උදේ ඉඳලා ග්‍රවුන්ඩ් එකේ මම හිතන්නේ දවල් 3 වෙනකන් නංගිව එල්ලගෙන ඉන්නේ මම දවස් 3ම. එයා ප්‍රෑම් එකේ යන්නේ නැහනේ. හොඳ වෙලාවට අක්කනම් ප්‍රෑම් එකට චුට්ටක් පුරුදු වුණා. හොඳ වෙලාවට මොකද සෑම්ගේ උරහිස් අමාරුව තියෙන නිසා එයා මට කියලාම තිබුණා තාරි මට නම් පැය ගාණක් උස්සගෙන ඉන්න බෑ. හොඳ වෙලාවට අක්කා හිටියා ප්‍රෑම් එකේ. ඇත්තම කිව්වොත් මාර තෙහෙට්ටුයි. පොඩි අයත් එක ගමන් යනවා කියන්නේ කෑම බීම ඒ වගේ දේවලුත් හදා ගන්න ඕනේ. මොකද මේගොල්ලෝවත් අරගෙන කොහේ හරි කණ්ඩ යන්නවත් මං කැමති නෑ. ඒකත් ඇඟට හරි අමාරුයි. මේගොල්ලෝගේ මැච් ඉවර වෙලා ආයි එළියට නම් යන්නේ නැහැ. තියෙන දෙයක් මම දවස් දෙකකට උයාගෙන ආවා. එහෙම කනවා ඇරෙන්න. පුතා නම් යාගේ යාළුවෙක් එක්ක පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක එළියට යවුවා. පවුනේ නැත්තම් එයා මොකද අපිට මේ දෙන්නව අරගෙන යන්න බැහැනේ. ඒ නිසා. ඒ ග්‍රවුන්ඩ් එකේ කැන්ටින් එකක් තියෙනවා. මේකට තමයි හැමදාම එන්නේ. දවල් කෑම කවා ගන්න මේ දෙන්නට. කෑම කවලා අපිත් ඉතින් මොන හරි කාලා මේ දෙන්නව බිම තියනවා. පොඩ්ඩක් දන ගහන්න කරන්න. මොකද හරි අමාරුයි. අර දැන් නංගි ලොකුත් නිසා යාටත් අමාරුයි මගේ ඇඟේ අර එල්ලිලා ඉන්න. ඒ නිසා ඉතින් මෙතනට තමයි එන්නේ. චූටි බ්‍රේක් එකක් ගන්න. මේ දෙවෙනි දවසේ උදේ හොඳ වෙලාවට මැචස් 11ට පටන් ගත්තේ. පොඩ්ඩක් වෙලාව තිබුණා මේ දෙන්නටත් නිදහසේ කවාගෙන කරගෙන යන්න. මේ මං කිව්වනේ අක්කට පුදුම අදින අමාරුවක් තියෙනවා කියලා. ඔක්කොම හැඩි කරනවා. මේ ගෙනියන්න තියෙන ජැකට් බ්ලැන්කට්ස් ඔක්කොම දාලා තිබ්බ බෑග් එක. ඒවත් ඇදලා සපත්තු පිළිවෙලට තියලා තිබ්බා. ඒවා ඔක්කොමත් ඇදලා. එයාගේ වැඩේම හැඩි කරන එක. කලින් දවසේ රෑ ගොඩාක් වැස්සා. හැබැයි දවල් වෙනකොට හොඳට අවු ආවා. පේනවාද අක්කා ප්‍රෑම් එකේ හිටපු නිසා ගොඩාක් ලේසි වුණා. නැත්තම් සෑම්ට මෙයාව එල්ලගෙන යන්න බෑ පැය ගාණක්. මේ ඉන්නේ හොඳ මෙයාලු තුන් දෙනා. පේනවාද ඒගොල්ලෝගේ නම්බර්ස් අපි ඒ වෙලාවේ තමයි නෝටිස් කරේ. 5 6 7
මෙයා බලන්න චූන් එකේ කකුල් දෙකත් උඩ දාගෙන යනවා. අපේ අක්කා. Lucky dance? Naga dance. මේ මොටෙල් එකේ හිටපු දවස් 3ේම මේ නංගි උම තමයි. ඒ කොනේ ඉඳලා අර කොනට යනවා, ඒ කොනේ ඉඳලා මේ කොනට එනවා. නිකන් අර වයින් කරපු බෝනික්කෝ වගේ. අක්කට දැන් පොඩ්ඩක් අඩි 4ක් විතර තියාගෙන ඇවිදිනවා යා. යට හිතුනොත් තමයි. නංගිත් තාම ඉතින් බීලා වගේ තමයි යන්නේ. ඒ උනාට ඉතින් ඇවිදිනවා දැන්. පුතාලා එක මැච් එකක්වත් පැරදුන්නේ නැහැ. මේ තියෙන ෆයිනල්. ඉතින් මේක නිකන් හරි ලොකු මැච් එකක් වගේ. ඒගොල්ලන් ක්ලබ් එකත් අවුරුදු 30කට පස්සෙලු ට්‍රොෆි එක අරගෙන තියෙන්නේ. පුතාලා දින්න ෆයිනල් ඒගොල්ලෝ චැම්පියන්ස්ලා. ඉතින් හරි සතුටුයි. වීඩියෝ ගේන්න පරක් වෙනවට මට සමා වෙන්න. ඉතින් වැඩි දෙයක් මේ වීඩියෝ එකෙත් මට ගේන්න බැරි වුණා. අනේ ඉතින් පුළුවන් වෙලාවට මම ආයේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.